හායි යාළුවනේ ඔන්න ඉතින් අද දැන් කරන්ට් එකක් ගියා අද උදේ ඉඳන්ම වහිනවා මාර හීතලයි අද අපි අපේ YouTube channel එකෙන් ඔයාලට ගේන්න හදන්නේ සුපිරි කෑමක් හැබැයි මොනවද කියලා මම තාම දන්නේ අපේ නෝනා තමයි හදන්නේ එයාගෙන්ම තමයි අහලා දැනගන්න මොනවා වුණත් ආයෙත් සැලි බේරන මොනවා රසවත් කෑමක් තමයි හදන්න හදන්නේ නැති අපි එයාගෙන්ම අහලා දැනගමු මොනවද හදන්නේ කියලා මගේ කියන්න මොනවද හදන්නේ කියලා පැන්කේක් එකක් තමයි හදන්න හදන්නේ. මචංලා ඔන්න ඉතින් මේ ඉන්නේ මගේ නෝනා මෙයා තමයි අද කෑම හදන්න හදන්නේ. නංගි පොඩ්ඩක් වීඩියෝ එකේ මුණ පෙන්නලා. මේ ඉන්නේ. මෙයා මේ අපේ ඉතින් පුංචි දර කුස්සියක් තියෙන මේ දර ලිපේ තමයි මේ මේක හදන්න හදන්නේ මේ අපේ ලිප. මේ තියෙන අපි හදන්න ගන්න තාච්චිය. ඒකට අපි බලමු දැන් අවශ්‍ය වෙන්නේ මොනවද? අවශ්‍ය වුණ අමුද්‍රව්‍ය නංගි කියන්න මොනවද වෙන්නේ කියලා. මේ තියෙන්නේ පාන් පිටි ග්‍රෑම් 250ක්. පාන් පිටි ග්‍රෑම් 250යි. මේ තියෙන්නේ සීනි ග්‍රෑම් 200ක්. සීනි ග්‍රෑම් 200යි. මේ පොල් බෑවක පොල්. පොල් බෑවක පොල්. මුලින්ම මොකද්ද කරන්න හදන්නේ? දැන් අපි හදන්නේ පැණි පොල් එක හදාගන්න. රයිට්. පැණි පොල් එක හදාගන්නලු හදන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. හරි ඔන්න යාළුවනේ ඔව් බලන්න මේ උන් තාච්චි ලිපේ දීලා තියෙනවා. දැන් පැණි පොල් එක හදන්න තමයි මේ හදන්නේ මොනවා නංගි? අපි දැන් ගත්ත සීනි වලින් සීනි ටිකක් තාච්චියට දාලා දැන් අපි කැරමල් එක හදාගන්න තමයි හදන්නේ. රයිට්. ඒ කියන්නේ කළු කරගන්න. ඔව්. හරි ඔන්න බලා ගන්නව කට්ටිය. ඔන්න සීනි ටිකක් කැරමල් කරගන්න ඕනේ නෑලු. ඒක වතුර දානවා නේද? එතකොට කළු වෙන්න බලනවා. වතුර දාන්න නැද්ද ඕනේ? දානවා දැන්මනේ. ඔන්න බලා ගන්න යාළුවනේ ඉතින් ආයෙ ඉතින් රොවෙත් නෑ. පොඩ්ඩක් ආයෙ සුපිරිම තමයි ආයෙ හදලා ඉවරනහම බලන්නකෝ. සීනි ටික ඔන්න ඉතින් අපිට ඉතින් ගෑස් ලිප් තියෙනවා ගෑස් නෑ. ඒ හින්දා තමයි අපි දර ලිපේ හදන්නේ. ඔන්න බලා ගන්න. ඔන්න ඉතින් ඒ පැණි ටික පොඩ දිය වෙනවා. කැරමල් කරගන්න ඕනේ. ඒ කියන්නේ අර පාට එන්න නේ ඔය. ඔව්. පෑන් කේක් එකේ. දිනනවා රත් වෙනකොට එළිය ගන්න උඹ වෙනවා. මේක අර මේ කැරමල් කරගන්නකොට කරගන්න හොඳ නෑ. කරගත්තොත් එහෙම තිත්තරහා එනවා. එතකොට ආයේ පැණි පොල් එකෙන් මෙන්න මේ ගානට වගේ එනකොට කට්ටක් මේ ගාන වගේ එනකොට තමයි වතුර දාන්නේ. බලන්න හොඳට බලා ගන්න. අර පැණි ටික දියනකොට වතුර ටිකක් එකතු කරා. හොඳට බලා ගන්න. වතුර එකතු කරා. දැන් මේ සීනි ටික ඒ කියන්නේ ඔය ටික උණු වෙන්න ඕනේ. දැන් සීනි ටික උණු වෙලා අර පැණි වගේ විදිහට එන්න ඕනේ. ඔන්න තව වතුර එකතු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට තමයි වතුර දාගන්නේ. දැන් ඔක අපි හදනවා නම් පොඩ්ඩක් බලා ගන්න ඒක හදන විදිය. ඊට පස්සේ තමයි අනිත් සීනි ටික එකතු කරන්නේ. ඊට පස්සේ අනිත් සීනි ටික එකතු කරනවා ඕන්න. ඔක්කොම සීනි ටික එකතු කරගත්තා. දැන් හොඳින් කලවම් කරනවා. මේක කොයි වෙලාවකවත් කළු වෙන්න දෙන්න එපා. මොකද පැණි පොල් එක උඩරිම හොඳට තියෙනවා නම් තමයි පෑන් කේක් එකේ රස වැඩි වෙන්නේ. ආයෙ ඉතින් මේ කළු වෙලා අර ගුලි වෙලා අනම්මනම් එහෙම වුණොත් එහෙම මොක වැඩක් නැහැ. ඊට පස්සේ පෑන් කේක් එකේ රස නැහැ. රස වෙන්න නම් පැණි පොල් එක තමයි හොඳටම තියෙන්න ඕනේ. දැන් මේක උණු වෙන්න ඕනේ හොඳට. දැන් ඒක උණු වෙන්න ඕනේ නේද? බලමු ඉතින් උණුවන් පස්සේ. ඔන්න ඉතින් දැන් පෑන් කේක් එකේ ඕන් මේ පිටි මිශ්‍රණය හදා ගන්න හදන්නේ. දැන් පොල් පැණි එක හදන්න මේ මොනවද පැණි ටික උණු වෙන්න ලිපේ තියලා තිනවා. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. නංගි හදන්නකො. ලුණු ටිකක් දාන්න. ලුණු ටිකක් එකතු කරා. කහ කුඩු ටිකක් දාන්න. පෑන් කේක් එක කහ පාටනේ තියෙනවා ඕනන්නේ. ඒ නිසා ඊට පස්සේ ඔන්න ඒ ටික මික්ස් කරගන්නවා. ඉතින් කලවම් කරගන්න ඒ ටික ලුණු ටිකයි අර කොම එකට මික්ස් වෙන්න එපා. ඊට පස්සේ උණු වතුර. රයිට් මද උණු වතුර ගන්න. මොකද ඇල් වතුරෙන් එහෙම අනන්න හොඳ නෑ. ඇල් වතුරෙන් ගන්නොත් එහෙම මේ ඒක ක්වොලිටි නෑ. ක්වොලිටියක් එන්නේ නෑ. ඒ නිසා උණු බලන්න මද වතුර දානවා. මද උණු වතුර දාන්නේ. වතුර දාලා හොඳට කලවම් කරගන්න. මේ පිටි මිශ්‍රණය හරියට තියෙන්න නෑ. අර තෝස් එක වගේ එක හදා ගන්න නෑ නේද? තෝස් එක වගේ හදන්න ඕන නිසා ඒ පිටි ටික හරියට මරන්න ඕනේ.
වතුර දානවා හොඳට අතින් කලවම් කරගන්න. හොඳට මික්ස් වෙන්න ඕනේ. මේ අර ගණන් ගන්න එපා වීඩියෝ එකේ පොඩ්ඩක් ක්වොලිටි එහෙම අඩුයි. මොකද අපිට කරන්ට් එකක් ගිහිල්ලා තියෙන්නේ මේ ෆෝන් එකේ ෆ්ලෑෂ් එක ඔන් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. මේක වීඩියෝ කරන්නේ. අපිට ඉතින් ලොකු දේවල් නැහැ. ඉතින් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් තමයි මේක කරන්නේ. බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපි හොඳට මික්ස් කරනවා. තමා ගන්නවා. වතුර දානවා නිකන් දියාරුවට වගේද හදන්නේ? ටිකක් දියාරුවට ගන්න ඕනේ. දියාරුවට හදා ගන්නවා යාලු. අල්ලු කණුපුවම කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපේ YouTube channel එකට දාන මේ පළවෙනි වීඩියෝ එක කට්ටිය පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න. මේක මේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න. මොකද අපි ඊළඟ වීඩියෝ එකක් දාපුවාම ඔයාලට නැවතත් ඒ වීඩියෝ බලන්න පුළුවන් විදිහට ඔකට ටික ළඟටම ගෙන්න ගන්න පුළුවන් මේ වීඩියෝ එක subscribe කරලා bell button එක on කරලා all දාලා තියාගත්තා නම් අපි ඊළඟට දාන වීඩියෝ එකත් ඔකට බලන්න පුළුවන්. පාම් පිටි කැට හොඳට පොඩි වෙන්න ඕනේ. පාම් පිටි වල කැට හොඳට පොඩි කරලා හොඳට නිකන් අර ජූලි වෙනවා නේද? පැණි වගේ දිය මේ උකු වෙන්න තමයි ඔක හදා ගන්න ඕනේ. කැට නැතුව. දැන් අපි පොල් පැණි එක හදා ගන්න එක බලමු. හරි ඔන්න දැන් පැණි එක පොල් පැණි එක හදන්න දැන් පැණි එක දැන් උන් වීගෙන එන්නේ. දැන් හරි. දැන් පොල් ටික හරි තියෙන්නේ. අර ගන්න තමයි මේ පැණි ටික දිය වෙන්න ඕනේ. උණු වෙන්න ඕනේ. ඔන්න දැන් මේ පොල් ටික දාන්න හදන්නේ. ඒකට දාලා තියෙන්නේ ගම්මිරිස් කුඩුයි ලුණු පොඩ්ඩකුයි. ඒ කියන්නේ රසායනෝ දාගෙන තියෙන්නේ. ඔය කට්ටිය මේ විදිහට හදනවා නම් එකතු කරගන්න. ඔන්න පොල් ටික දැම්මා. පොල් පැණි එක මික්ස් කරගන්න හදන්නේ. කලවම් කරන හොඳට. යාම පොඩ්ඩක් තවද දියාරු ගතිය නැති වෙන්න ටිකක් හොඳට තැම්බෙන්න ඕනේ. තැම්බෙන්න ඕනේ පොල් ටික. පැණි පොල් ටික හොඳට තැම්බෙන්න ඕනේ. බලා ගන්න. ඔන්න අපේ පැණි පොල් එක දැන් හරි ගිහලා තියෙන්නේ ඔය. ඔන්න මෙන්න මේ ගානට තමයි පැණි පොල් එක හදා ගන්න ඕනේ. දැන් ආයෙ නියමෙටම තියනවා. අර බලන්නකො ලස්සන නිකන්. හොඳට තියෙන පැණි පොල් එක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි ඔක බාලා තියාගන්නවා නිවෙන්න. පැන්කේක් එක ඊට පස්සේ හදලා ඒකට එකතු කරන්න ඕන නිසා ඔන්න අපි මෙහා පැත්තේ ලිපින් එක තියාගන්නවා. ඉතින් අපේ ලෝණ හදපු ලිපේ මම බාන්නේ. හොඳට දිනනවා. ඉතින් යාම තමයි ඔක්කොම හදාගත්තේ. right. ඉතින් පැණි පොල් එක නේ. ආයේ ස්පෝන් නිකන්. සුපිරිනේ. පිරියක් තමයි ඈ. මොනවද හදපුවාම නිකන් ආයේ. ඔන්න අපි පැන්කේක් එක හදාගන්න යන්නේ ටෝස් එක හදාගන්න යන්නේ. ඔන්න බලන්න පෑන් එක මේ මම ලිපේ තියලා තිනවා. නාස්ටික් පෑන් එක ඔන්න තෙල් චුට්ටක් කරගෙන ඒක හොඳට තෙල් ටිකක් ගා ගන්න. මේ ගාගෙන ඔන්න ටෝස් එක මික්ස් කරලා ඔන්න ගන්නවා. ඒක කරා කරකෝන ඔන්න බණ්ඩාර දැන් දීගෙන යන වටේට ලස්සන දෙනවා. ඉතින් ඕක කට්ටිය දැන් හවස වෙලේ තේ එකක් බොන වෙලාවකට ඩක් ගාලා කඩේට දුර ගිහලා බිස්කට් එකක් අරගෙන ආවිල්ලා කාලා කහට එකක් ප්ලේන් ටිකක් බොනවල වැඩිය මේ වගේ දෙයක් හදාගෙන රසට පවුලට එක්ක ආයේ තේ ටිකක් එහෙම බොන්න දිනවා නම් නියමයි තමයි. ඉතින් ආයේ පොඩ්ඩක් හදලා බලලා රස එහෙම කියන්නේ මේ හදලා කාලා බලලා දැන් ටෝස් එක අනිත් පැත්ත දාගන්න ඕනේ. ඉන්නේ මොකද කරන්ට් එක නෑ. ඒ නිසා පොඩ්ඩක් කබෝල ගැටියක් තියෙනවා ගණන් ගන්න එපා. මේ බලන්න ටෝස් එකේ අනිත් පැත්ත දාගත්තා. මේවා ඉතින් මේ අඩු සම්පත් ප්‍රමාණයකින් තමයි මේවා කරන්නේ. ඒකට ඉතින් ගණන් ගන්න එපා කට්ටිය. දරලිතේ ඒ දුම යනවා. ඉතින් මේවානේ.
ගෑස් වල එහෙම ඉතින් හදනවා නම් ඉතින් මේවා ඉතින් අතේ පයේ ගෑවෙන්නේ නැති වෙන්නේ ඉතින් හදාගත්තේ. මහන්සියලා කරන දේනේ ඉතින් අගි. වන්දේ අලුනේ දැන් උන් ටෝස් එක තැම්බිලා. දැන් ඉවරද නේද? හරි. ආ රයිට්. ඔන්න පෑන් කේක් එක හදන්න යන්නේ ඔන්න ටෝස් එක. මෙන්න බලන්න ටෝස් එක. ආ සුපිරියට දිනනවා. ඔන්න පැණි පොල් එක. අස්සන්න පැණි පොල් ටික තිබ්බා. හොඳ නිකන්. බලන්න. කටට ගෙලවුණා නේද? රයිට්. ඔන්න බලන්න උතා ගන්න විදිය. ඔන්න මෙහෙම දෙපැත්තෙන් ගත්තා. බලන්න. හරි. ලස්සනට පෑන් කේක් එක උතනවා. ඔය. රයිට්. ඔන්න පෑන් කේක් එක ඔය. ඔක තමයි පෑන් කේක් එක කියන්නේ. ලස්සනයි. රයිට්. අපි අර දැකලා තිනවා පෙලක් ඒවා දිනවා පෑන් කේක් එක අතට ගත්තාම පොල් පැණි ටික බිමට හැලෙනවා. මේක එහෙම වෙන්නේ නැහැ. මේ ලස්සනට දිනවා. ආයේ සුපිරියටම තියෙනවා. රස්නේ මේ දුන්දා. මෙන්න යාළුවනේ මේ අපේ නෝන හදපු පෑන් කේක්. මේ තියෙන්නේ. ආයේ සුපිරිව තමයි මේ. ආයේ අපි නිකන් අසබල බලමු. ආයේ නියමටම දිනවා. මේ ආයේ වැටෙන්නේ නැහැ. ඇලිලා නියමට. ඔය සුපිරියටම දිනවා. ආවන සුපිරිය. ඉතින් යාළුවනේ ඔකටිය දැන් මේ අපි පෑන් කේක් හදුවා. ඉතින් බලන්න ඔකටිය හදලා බලන්න. මේක රසයිද? මේක කොහොමද? මේකයිද අපි අය කියා දීලා තියෙන පොඩි ළමයෙකුට හදා ගන්න පුළුවන් විදිහට. ඔකටියට දැන් අපි කියා දුන්නේ එක හොඳයි නම් අර ඉතින් අපේ YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. like එකක් දාලා comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එක රසවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනවා ආයෙ නිකන් මේ වගේම තමයි අන්නේ බේරන වැඩකින් ආයෙ නැවතත් හමු. එතකන් ඔය සීල දරාටම ජය වේවා.